මට උදේම මෙසේජ් එකක් ආවා මේ අද ඉන්නවා කියලා. ඒ කියන්නේ මේක දැන් මේ වීඩියෝ එක බලන අය සාමාන්‍යයෙන් මොනවා හරි දෙයක් නැතුව නිකන් දුක් වෙනවා කියලා. හරි? ඉතින් මේ මෙසේජ් එක මොනවා හරි දෙයක් නැතුව දුක් වෙන අයට. මට අරක නෑ, මට මේක නෑ. ඉතින් මේ මගේ කලෙක්ටිව් එකේ ඉන්න මෙන්න මේ කට්ටියට තමයි මේක රෙසනේට් වෙන්නේ. අපි කියන්නේ අයියෝ මම වාරයක් දාලා ගියා. මට මේ රස්සාව නැති වුණා. මොනවා හරි දෙයක් නැතිවීම අන්න ඒක තමයි රෙසිනේට් වෙන්නේ. හරි? කනස්සල්ලෙන් ඉන්න අයටයි මේ වීඩියෝ එක. ඔයා කනස්සල්ලෙන් නම් ඔයා දුකෙන් නම් මේක ඔයාගේම වීඩියෝ එක. ඉතින් බලන්න ඔයාට මොකද වෙන්නේ? හරි. ඔයා හරි. ඔයාට ඇවිල්ලා තියෙන කාඩ් එක තමයි ටෙම්පරන්ස්. හරි? මුලින්ම ඔයාට දෙවියෝ කියනවා බය වෙන්න එපා. දෙවියෝ ඔයත් එක්ක ඉන්නවා කියලා කියන්නේ. ඔයා මොන දුකේ හිටියත්, මොන කරදරේ හිටියත්, මොන අහිමිවීමක හිටියත් දෙවියෝ ඔයත් එක්ක ගාඩියන් ඒන්ජල්ස්ලා විශ්වයේ ඉන්නවා. හරි? හරි. අපි බලමු. තව දෙයක් ඔයාට කියනවා මේ කාඩ් එක හරහා ඔයාට බැලන්ස් වෙන්න කියලා කියනවා. හරි? විශ්වයෙන් උදව් ගන්න කියලා කියනවා. Four of Swords. ඔයාට පේනවද මේ පුද්ගලයා නිදාගෙන වගේ ඉන්නේ? හරි? මේක නිකන් ඊජිප්තු කාඩ් එකක් වගේනේ. හරිද? මේකෙන් කියන්නේ ඔයා මේ වෙලාවේ කනස්සල්ලෙන් ඉන්නදී ඔයාට පහු කාලීනව ලැබෙනවා. නමුත් ඔයා මේ වෙලාවේ දීර්ඝ නිවාඩුවකට යන්න ඕනි. ඔයාට විවේකයක් දෙන්න ඕනි. ඔයා හොඳට කල්පනා කරන්න නැතුව දැන් පොඩ්ඩක් ඉන්න කියනවා. හරි? ඔයාගේ මනසට විවේකී අවශ්‍යයි කියලා තමයි කියන්නේ. හරි? අපි බලමු තව මොනවද ඔයාට විශ්වෙන් කියන්නේ 222 එක කියනකොට. ඔයාට මේ බාධක බිඳගෙන යන්න අවශ්‍ය කරන ශක්තිය මේ විශ්වයෙන් දෙනවා. මේ කාඩ් එකෙන් ගොඩක් දේවල් නිරූපණය වෙනවා. ඔයා දන්නේ නැතුණාට ඔයාට හොඳ තියුණු බුද්ධියක් තියෙනවා කියලා කියනවා. තීක්ෂණ නුවණක් තියෙනවා කියලා කියනවා. හරි? ඉතින් ඔයා දන්නේත් නැහැ කියනවා ඔයාගේ හැම දෙයක්ම ඔයාට වාසියට හරව ගන්න පුළුවන් කෙනෙක්. ඔයා දන්නේ නැතුණාට ඔයා ගොඩක් දක්ෂ කෙනෙක්. ඔයා දෙවියන්ගේ ආශිර්වාදය ලද කෙනෙක්. ඔයා දැන් කනස්සලෙන් හිටියට ඔයා දන්නේ නැහැ ඔයාගේ ඇඟ ඇතුලේ කොච්චර දක්ෂතාවයක් තියෙනවද කියලා. ඒක දක්ෂතාවය එළියට ගන්න කියලා දැන් හොඳම වෙලාව කියනවා. ඔයාගේ ඇතුල් නුවණට සවන් දීලා ඔයාගේ වාසියට ඔයාගේ දුක හරව ගන්න කියනවා. ඉතින් බලන්න මොකද වෙන්නේ කියලා. ඔයාට පුළුවන් කියනවා ඔය දුකෙන් නිදහස් වෙන්න. ඔය අහිමි වීමෙන් නිදහස් වෙන්න. ඒකට කරන්න ඕනේ පොඩි දෙයයි. ඔයා විවේකයක් කරන් හොඳට කල්පනා කරන්න. ඔයාට පුළුවන් කියනවා ඒ ඔයාගේ වාසියට ඒ දේ හරව ගන්න. හරි? හරි. තව මොනවද කියන්නේ? හරි. මෙතනදී හොඳම කාඩ් එක ආවා. හරි? හොඳම කාඩ් එක ආවා. ඔයාගේ මේ දුකට මේ wheel of the fortune ඔයාට හොඳ ලස්සන අනාගතයක් තියෙනවා. දැන් ඔය ඉන්න තැනින් ඔය ඉන්න කනස්සල්ලෙන් ඔයාට නිදහස් වෙන්න පුළුවන්. ඔයා නිදහස් වෙනවා. මේ මෙතන කඩුවකුත් තියෙනවා. හරිද? විශ්වයෙන් ඔයාට උදව් ලැබෙනවා, ගයිඩන්ස් එක ලැබෙනවා. හරි? හැබැයි එක පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මෙතන ඔයාට පේනවද ඇහැක් පේනවා. අනිවාර්යෙන් ඔයාට ඇස් වහ කට වහ එවිල්ලයි තියෙනවා. ඉතින් ඒක ඉවත් කරගන්න එතකොට ඔයාට ඔය තියෙන කනස්සල්ලත් නැති වෙනවා. ඔයාගේ ජීවිතය ජයග්‍රහණය කරගන්න අවශ්‍ය කරන බාධක බිඳගෙන ඔයාට ඉස්සරහට යන්න පුළුවන් වෙනවා කියලා කියන. ඉතින් ඒකට ආරක්ෂා වෙන්න කියලා කියනවා. ඉතින් ඔයාට හැමතිස්සෙම සතුරු කරදර වගේ තියෙනවා නම් ඔයාට පුළුවන් දෙවඟනකට එහෙම නැත්නම් දෙවි කෙනෙකුට බාර වෙන්න. ඉතින් ඇස්වහ කටවහ සම්බන්ධව ඔයාට කාගෙන් හරි උපදෙස් ගන්නත් පුළුවන්. ඉතින් ඔයාට කියනවා නිතරම තමන්ගේ ටාගට්ස්, තමන්ගේ අරමුණු, තමන් ඇචීව් කරගන්න දේවල් කාටවත් කියන්නේ නැතුව රහසෙම ඇචීව් කරගන්න කියලා තමයි කියන්නේ. අපි බලමු තව මොනවද ඔයාට විශ්වයෙන් දෙන ගයිඩ්නස් එක.
හරි. මේකෙත් ලොකු තේරුමක් තියෙනවා. ඔයාලට පේනවද මෙයාගේ පෙන්ටකල් එකක් තියෙන්නේ? හරි. King of Pentacle. ඔයා මේ වෙලාවේ කොච්චර කනස්සල්ලෙන් හිටියත් ඔයා අනිවාර්යෙන් ආර්ථික අතින් ඔයා හිතන දේ ඉෂ්ට වෙනවා අන්තිමට. ඒක තමයි කියන්නේ. ඔයා යන්න ඕන টොප් එකටම යනවා. මොකද ඔයාට මතකද මෙන්න මේ කාඩ් එකත් ආවනේ. හරි. මෙන්න මේ Wheel of the Fortune කාඩ් එකත් ආවනේ. හරිද? ඒත් එක්කම මේ කාඩ් එකත් ආවා. අනිත් එක තමයි ඔයාට මතකද දන්නේ Temperance. දෙවියන්ගෙන් උදව් ලැබෙන කාඩ් එකත් ආවා. හරි. ඉතින් ඒ කියන්නේ ඔයාට විශ්වයේ උදව් ලැබිලා යන්න ඕනි ඉහළටම යනවා. හරි. තාම මොනවාද? ඔව්. ඔයා මේ වෙලාවේ ඉන්නේ දෙගිඩියාවෙන්. හරියයිද නැද්ද? හරියයිද නැද්ද? හැබැයි විශ්වයෙන් කියනවා උඩින් බලන්න කියනවා ප්‍රශ්නේ දිහා. ඇයි ඔයා කනස්සලු වෙන්නේ කියලා අහනවා. එපා කනස්සලු වෙන්න කියලා කියනවා. ඊට වඩා වාසියක්. මේ කනස්සලු වෙන එක, මේ කනස්සලු වෙන එක, මේ පැත්තේ තියෙන යෂ්ටිය. මේක අතාරින්න කියනවා, මේකට එන්න කියනවා. කනස්සලු වෙන්න එපා කියනවා. මුළු ලෝකයම ඔයාගේ අතේ කියලා කියන්නේ. හරි. බ්ලෙසිං ආශිර්වාදලත් විශ්වීය දරුවෙක් සහ ඔයා වැඩෙක් එකයි මේ කියන්නේ. හරි. බලමු. තාම නාද වාට කියන්නේ. විශ්වයෙන් කියනවා ඔයාට මේ වෙලාවේ ඉවසන්න කියලා. හරි. ඔයාට ඉවසීමෙන් ගොඩාක් දේවල් ඇචීව් කරගන්න පුළුවන්. ඔයා ගොඩාක් හැකියාවන් සහිත. ඔයා දන්නවා මොන විදිහටද වැඩ කරන්න ඕනි කියලා. ගොඩාක් අවංක, තමන්ගේ යුතුයකම් හොඳට ඉෂ්ට කරන්න පුළුවන් කෙනෙක්. ඉතින් ඔයා තමන්ගේ රාජකාරිය හරියටම කරන කෙනෙක්. ඔයාට මෙතනින් ලොකු මෙසේජ් එකක් දෙනවා. මුදල් සම්බන්ධ හොඳ ආරංචියක් එනවා කියලා තමයි ඔයාට විශ්වයෙන් කියන්නේ. හරි. සාමාන්‍යයෙන් ඔයාට මොනවා හරි දෙයක් ගැන සුබ ආරංචියක් 77 එක කියනකොට ඔයාට මොනවා හරි දෙයක් ගැන සුබ ආරංචි කරන විශේෂයෙන් ඔයා මූල්‍යමය ගැටලුවක ඉන්නවා නම් ඔයාට මුකුත්ම නැහැ කියලා ඔන්න ඔයාට සුබ ආරංචියක් ළඟ වෙනවා. හරි. අපි අන්තිමටම බලමු ඔයා කනස්සල්ලෙන් ඉන්නවා නම් අන්තිමටම දෙවියෝ ඔයාට මොනවද කියන්නේ? බය වෙන්න එපා කියනවා. ඔයාට ගොඩක් දේවල් ඇචීව් කරනවා කියනවා විශ්වයෙන්. ඔයා යම් කිසි විදිහකින් කනස්සල්ලෙන් ඉන්නවා නම් ඔයාටම කියලා ව්‍යාපාරයක් නැහැ. එහෙම නැත්නම් ඔයාටම කියලා දෙයක් නැහැ කියලා. ඔයා කනස්සල්ලෙන් ඉන්නවා නම් මූල්‍යමය අංශය සම්බන්ධයෙන් ඔයාට අනිවාර්යෙන් හොඳ ව්‍යාපාරිකයෙක් වෙන්න chance එකක් තියෙනවා කියනවා. හරි? හොඳ ව්‍යාපාරිකයෙක් වෙන්න chance එකක් තියෙනවා කියනවා. ඒ වගේම ඔයා උද්‍යෝගිමත් වෙනවා කියනවා. ඔයාට උද්‍යෝගීන් වැඩ කරන්න පුළුවන් කෙනෙක් වෙනවා. ගොඩාක් හිතන්න එපා කියලා කියනවා. හරි? ඔයාට පුළුවන් වෙනවා අනිත් අයගේ උපකාර ඇතුව අනිත් අයගේ දැනුම ඇතුවගේ ජීවිතය සාර්ථක කරගන්න. ඉතින් ඔයා මේ වෙලාවේ හොඳට මතක තියාගන්න ඔයාට Wheel of the Fortune කාඩ් එක ආවා. මේකේ තමයි හොඳම මේජර් කාඩ් වලින් එක. නමුත් ඔයා යස්වා කටවහවලට මොනවා හරි දෙයක් කරගන්න ඔයාට දිනන්න හොඳටම ඇති මේ තියෙන වාසනාව. හේතුව ඔයා දෙවියන්ගේ බ්ලෙසිං එක තියෙන විශ්වීය දරුවෙක්. ඉතින් බය නැතුව ඔයාගේ ගමන යන්න කියලා තමයි කියන්නේ. ඉතින් තවත් වීඩියෝ එකකින් හම්බ වෙමු.